පොඩි විස්තරයක් ගැන කියන්න තමයි මේ වීඩියෝ එක වලට අරගෙන ආවේ. මේ ගොඩක් අය ජොබ් හොයන අය ඉන්නවනේ. ඉතින් එයාලට ආයෝජන කලාපේ ජොබ් එකක් හොයනවා නම් මම අද කියන්නේ බියගම ආයෝජන කලාපය ගැන. මේ සතිය දවස් 5 උදේ 8:00 විතර කලාපේ මේන් ගේට් එක ගාවට ගියාම එතනින් ඔයාලට ජොබ් බැංක් එකට යන්න පුළුවන්. ඒ ගියාම කලාපේ ඇතුලේ තියෙන ආයතනවල HR එකෙක් කෙනා ගානේ ඇවිල්ලා ඒ ආයතන ගැන විස්තරයක් කරනවා. ඒ කියන්නේ ආයතන කරන නිෂ්පාදනය මොකද්ද? සැලරි එක ගැන විස්තරයක් කරනවා. ඊළඟට කරන්න තියෙන shift එක ගැන ඔයාලට ජොබ් එකට යන්න තියෙන time එක ගැන විස්තරයක් කියනවා. සමහර ජොබ් තියෙනවනේ. සමහර ආයතනවල උදේ 8:05. සමහර ආයතන තියෙනවා උදේ shift එකයි හවස shift එකයි. සමහර ඒවා මේ day shift night shift තියෙන ඒවා තියෙනවා. ඉතින් ඔයාලට සුදුසු එකක් තෝරගෙන යන්න පුළුවන් එතනට ගියාම. ගිහිල්ලා බලන්න. ඊපස්සේ දැන් සමහරක් නංගිලා මල්ලිලා ඉන්නවනේ. ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉන්න. ඉතින් ඒ අයටත් පුළුවන් එතනට ගියාම මේ එකක් තෝරගන්න. කියන්නේ ඔයාලට සුදුසු සැලරි එකක් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඒ විදිහට එකක් තෝරගන්න පුළුවන් ගියාම. සමහරක් අය හිතනවා ගාමන්ට් ෆීල්ඩ් එක කිව්වම මහාන එක විතරයි තියෙන්නේ කියලා. එහෙම නැහැ. එතනට ගියාම බලන්න පුළුවන් මහාන එකට අමතරව එක එක විදිහේ වේකන්සි එතන තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න. ගිහිල්ලා ඔයාලට සුදුසු ජොබ් එකක් සිලෙක්ට් කරගෙන එතනින් ඊට පස්සේ ඒ HR එකෙක් කෙනා හම්බුනහම ඔයාලට ඒ ආයතන ඉන්ටර්විව් එකට යන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා බලන්න. මට තව දේවල් ටිකක් කියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අවුරුදු 18ත් 35ත් අතර ගොඩක් ආයතන වලට ගන්නවා. සමහරක් ඒවා නම් පොඩ්ඩක් 35ට අඩුවෙන් ගන්න ඒවාත් තියෙනවා. නිසා වයසත් ගැටලුවක් නැහැ ගිහිල්ලා බලන්න. මේ ඊට අමතරව ගොඩක් ආයතන වල ප්‍රවාහන පහසුකම් ඊට පස්සේ ආහාර කෑම ඒවා ඔක්කොම දෙනවා. ඊළඟට මේ මෙඩිකල් බෙහෙත් දෙන එක. අසනීපයක් වුණාම ඔයාලට බෙහෙත් ගන්න පුළුවන්. මේ පහසුකම් ඔක්කොම මෙතන මේ ආයතන වල දෙනවා ගොඩක් ඒවා. ඉතින් ගිහිල්ලා බලන්නකෝ ඔයාලට මෙතකොට තෝරගන්න පුළුවන් මේ ඔයගලන්ට සුදුසු එක.